සුබ දවසක් වේවා. අපි මේ මුණ ගැහෙන්නේ දෙවෙනි වතාවටයි. පසුගිය පාඩමේදී මම ඔයාලට කොරියන් අක්ෂර මාලාවත් ඒ වගේම කියවීම පිළිබඳවත් පැහැදිලි කරලා දුන්නා. මම හිතන්නේ ඔබ ගොඩක් පුහුණු වෙන්නේ නැති. අද මම මේ පාඩමෙන් බලාපොරොත්තු වෙන්නේ ප්‍රශ්නයක් කොහොමද අහන්නේ. විශේෂයෙන්ම ක්‍රියාපද හා සම්බන්ධ ප්‍රශ්නාර්ථ තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ක්‍රියාපදයක් කොහොමද ප්‍රශ්නයක් බවට පත් කරගන්නේ? මම ඔයාලට පැහැදිලි කරන්නම් ඒ කොහොමද වෙන්නේ කියලා. ඔයාලට පේනවා මෙතන තියෙනවා ම්නිකා සහ සම්නිකා කියලා. එතකොට කිසියම් ක්‍රියාපදයක තියෙන ක්‍රියා මූලය අනුව මේ දෙකෙන් එකක් තමයි භාවිතා වෙන්නේ. උදාහරණයක් ඇරෙට කිව්වොත් මම ඔයාලට පැහැදිලි කරන්නම්. ඒ සඳහා ඔයාලට පැහැදිලි කරන්න මම කිසියම් ක්‍රියාපද කිහිපයක් අරගෙන තියෙනවා. මේ කොටසත් ඒ වගේම මේ කොටසත්. එතකොට ඔයාලා දන්නවා අපේ සිංහල භාෂාවෙත් ක්‍රියා මූල තියෙනවා. ඒ වගේම මේ කොරියන් භාෂාවෙත් මේ ක්‍රියාපද වලත් ක්‍රියා මූල දකින්නට ලැබෙනවා. ක්‍රියා මූලයක් කියලා කියන්නේ දැන් අපි මේක શબ્ද කරනකොට කදා, ඔදා, මාසිදා මේ විදිහට අපි පොදා, කොම්බු හදා, ඉදා ඔය විදිහට අපි මේක શબ્ද කරනවානේ. මේක කදා කියලා කියන්නේ යනවා. එතකොට යනවද කියලා අපි ප්‍රශ්නයක් අහන්න ඕන නම් අපි කොහොමද ප්‍රශ්නයක් වට පත් කරගන්නේ? මම ඉස්සෙල්ලාට කිව්වා මේ කදා කියන ක්‍රියාපදයේ ක්‍රියා මූලය තමයි මේ කා කියලා කියන්නේ. හැම වෙලාවෙම මතක තියාගන්න මේ ක්‍රියාපදවල මේ දා පදයේ අකුර අයින් කළාම ඉතුරු වෙන කොටස තමයි ක්‍රියා මූලය බවට පත් වෙන්නේ. එතකොට ඒ ක්‍රියා මූලය සාමාන්‍ය මේ විදිහටම භාවිතා වෙනම නම් එතනට ම්නිකා කියන එකත් එක තමයි ප්‍රශ්නයක් අපිට හදන්න පුළුවන් වෙන්නේ. මොකද දැන් මේ කදා කියන එකේදී මෙතන අපි කා ඊට පස්සේ මේ ම්නිකා මේක පයන්න වුණාට මේක શબ્ද වෙනකොට මේ පයන්න මයන්නක් බවට පත් වෙනවා. ඒ නිසා තමයි මෙතන කප්නිකා කියලා කියන්නේ කම්නිකා කියලා කියනවා. කම්නිකා කියලා කියන්නේ යනවද? ඔදා මේ දා අයින් කරනවා. එතකොට ක්‍රියා මූල හැටියට ඉතුරු වෙන ඔයන්න. ඊට පස්සේ ඔය යන්නත් එක්ක මේ එක කොටස තමයි එකතු වෙන්නේ ම්නිකා කියන එක. එතකොට ඔම්නිකා එනවද කියලා තමයි මේ ප්‍රශ්නය අහන්නේ. ඊට පස්සේ මේ මසිදා කියලා තියෙන කොටස ගත්තාම මේ දායන් අයින් කළාම ඉතුරු වෙන්නේ මාසි කියන එක. එතකොට මේ මාසි කියන එක සමග එකතු වෙන්නේ ම්නිකා. එතකොට මාසිම්නිකා කියලා කියන්නේ බොනවද? තවදුරටත් පැහැදිලි කරන්න මේ කොටස මම කතා කරනවා සම්නිකා. මේ සම්නිකා කියලා කියන්නේ මේ සම්නිකා භාවිතා කරන්නේ මේ කිසියම් ප්‍රශ්නයක් අහද්දී ඔයාලට පේනවා මම ඉස්සෙල්ලත් කිව්වා මෙතන තියෙන මේ ක්‍රියාපද ගත්තාම මේක කියවන්නේ ඉත්තා, මේක මොක්තා, චත්තා, ඔප්තා, මන්තා. එතකොට මේ ඉත්තා කියලා කියන්නේ තියනවා කියන එක. තියනවද කියලා ප්‍රශ්නයක් අහන්නේ කොහොමද? එතකොට ඔයාලට පේනවා මේ තා අයින් කළාම ඉතුරු වෙනවානේ මෙතන අකුරු ටිකක්. දැන් මේ ප්‍රධාන මේ අකුරට යටින් මොනවාරි අකුරු තියෙනවා නම් මේ මොයන්නට යටින් අකුරක් තියෙනවා. මේ ඡයන්නට යටින් ජයන්නක් තියෙනවා. එතකොට මේ සාමාන්‍ය අකුරට යටින් මේ අකුරක් තියෙනවා නම් මේ කොරියන් භාෂාවෙන් කියන්නේ පක්ෂිමයක් කියලා. පක්ෂිමයක් තියෙනවා නම් හැම වෙලාවෙම සම්නිකා කියන එක තමයි භාවිතා වෙන්නේ. එතකොට මේ තා නිතර ඉස්සෙල්ලත් මම කිව්වා මේ තා අයින් වෙනවා. තා අයින් වෙලා එතකොට ඊට පස්සේ සම්නිකා. එතකොට ඉත්සනිකා.
එතකොට මොක්තා කියන එකේ දා අයින් වෙනවා. මොක් කියන එක මෙතනට එනවා. ඊට පස්සේ මොක්සුන්නිකා කනවද? ඊට පස්සේ චත්තා දා අයින් කළාම මෙතන තියෙන යට අකුරක් තියෙනවා. මේක පක්ෂිමයක්. ඒ නිසා සුන්නිකා එකතු වෙන්නේ. ඊට පස්සේ චස්සුන්නිකා මෙතන චස්සුන්නිකා සොයන වද කියලා තමයි ප්‍රශ්නේ හැදෙන්නේ. දැන් අපිට දැන් ඔයාලට පැහැදිලි ඇති කොහොමද ප්‍රශ්නයක් ක්‍රියාපදයක් සමග ඒ ක්‍රියාපදේ ප්‍රශ්නයක් බවට පත් කරගන්නේ. විශේෂයෙන්ම ඔයාලා මූලික වශයෙන් මතක තියාගන්න ඕනේ ක්‍රියාපදයේ ක්‍රියාමූලය පිළිබඳව. ක්‍රියාමූලය අනුව තමයි ඔයාලා අම්නිකාද භාවිත කරන්න වෙන්නේ, සම්නිකාද භාවිත කරන්න වෙන්නේ කියන එක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. මම හිතන්නේ ඔයාලට දැන් පැහැදිලි ඇති. අම්නිකා කියන එක භාවිත වෙන්නේ පක්ෂිමයක් නේද? මේ අකුරු වල පක්ෂිමයක් නැහැ. මේ වගේ තියෙනවා. ඒත් පක්ෂිමයක් නැත්නම් අම්නිකා, පක්ෂිමයක් තියෙනවනම් සම්නිකා තමයි භාවිත වෙන්නේ. ටිකක් අමාරුයි වගේ තේරුණාට මේ පාඩම් ටික දිගටම කරගෙන යනකොට ඔයාලට මේක පැහැදිලි කරගන්න, අවබෝධ කරගන්න පුළුවන් වෙයි. මම මේක ඔයාලට තවත් තහවුරු කරන්න තවත් පුංචි දෙබස් කිහිපයක් පැහැදිලි කරන්න කියන්න ඔයාලා කොහොමද අහගෙන ඉන්න. මම මේ ටික කියවලා ඔයාලට පැහැදිලි කරන්නම්. ඔදියේ කම්නිකා කොහෙද යන්නේ? චිපේ කම්නිදා ගෙදර යනවා. ඔදියේසෝ ඔම්නිකා කොහේ ඉඳන්ද එන්නේ? හක්කියෝයේසෝ ඔම්නිදා පාසලේ ඉඳන් එන්නේ. මෝසල් මස්සිම්නිකා මොනවද බොන්නේ? ජූසුරුල් මස්සිම්නිදා ජූස් බොනවා. මෝසල් මොක්සුන්නිකා මොනවද කන්නේ? 제가 사과를 먹습니다. මම ඇපල් කනවා. 무엇을 찾습니까? මොනවද සොයන්නේ? 병을 찾습니다. බෝතලයයි සොයන්නේ. මෙතන මේ දෙපස් ටික මම කියුවා. ඔයාලා සමහරකට මේ දෙපස් ටික සමහරකට දන්න වචනත් ඇති. ඒ වගේම නොදන්න වචනත් ඇති. මම ඔයාලා නොදන්නා කියන හිතන වචන ටික මෙතන ලිව්වා. ඔදි කියන්නේ කොහෙද? චිප් කියන්නේ ගෙදර. මුවොත් කියන්නේ මොනවද? ජූස් කියන්නේ ජූස්. සාග්වා කියන්නේ ඇපල්. පියොන් කියන්නේ බෝතලයට. ඊට පස්සේ මේ ඔයාලට පේනවා මෙතන තියෙනවා ඒ කියන්නේ පාසලට, ගෙදරට, එහෙම නැත්නම් ඉස්පිරිතාලයට අපි කියනවානේ ඉස්පිරිතාලයට යනවා. අපි කියනවා පල්ලියට යනවා. ආදි වශයෙන් කියනවානේ. එතකොට භාවිත වෙන්නේ මෙන්න මේක. ඉංග්‍රීසියෙන් නම් to කියන එක. ඊට පස්සේ ඒසෝ කියන එක. මේ ඒසෝ කියලා කියන්නේ කොහේ හරි පන්සලේ සිට එහෙම නැත්නම් ගෙදර සිට ඉස්කෝලේ සිට කියලා කියනකොට අපි පාවිච්චි කරන්නේ මෙතන මෙන්න මේ ටික. ඒසෝ කියන කොටස. ඊට පස්සේ රල් මෙතන වල පේනවා ල් මුවසල් ජූසරල් මුවසල් සාග්වාරල් මෙරල් ල් කියලා පාවිත වෙනවා. මම මේ ඔයාලට ඉදිරි පාඩම් වලදී තවත් හොඳට පැහැදිලි කරන්නම්. සාමාන්‍ය ඔයාලා මේ ටික තේරුම් ගත්තන් පස්සේ ප්‍රමාණවත් වෙනවා. හේතුව තමයි මේ කොටස මම ඔයාලට කියලා දෙන්නේ. ඔයාලට මේ පාඩම තවදුරටත් තහවුරු කිරීම සඳහා මම වීඩියෝ එකක් හදලා තියෙනවා. ඒ වීඩියෝ එක බැලුවාම ඔයාලට පැහැදිලි කරගන්න පුළුවන් මේ පාඩම කොහොමද ප්‍රශ්නයක් අහන්නේ, ඒ වගේම ප්‍රශ්නෙට උත්තර දෙන්නේ කොහොමද කියලා. මේ මම මේ දීලා තියෙන මේ දෙබස් ටික තමයි ඉදිරියේදී ඔබට ඇහෙන ලැබෙන දෙබස් සහ ඒ වීඩියෝ එකේ අන්තර්ගත වෙන්නේ. හොඳින් අහගෙන ඉන්න, හොඳින් ශ්‍රවණය කරන්න. ඔබට හොඳින් පැහැදිලි කරගන්න පුළුවන් වෙයි.
හොඳයි ඔයාලා දැන් වීඩියෝ එක බැලුවා. වීඩියෝ එකේදී මම හිතන්නේ ඔයාලා තවදුරටත් තහවුරු කරගන්න ඇති කොහොමද ප්‍රශ්නයක් අහන්නේ, ඒ වගේම මේ ප්‍රශ්නෙට කොහොමද උත්තර දෙන්නේ කියලා. ඒ වගේම මම ඔයාලට කෙටියෙන් පැහැදිලි කරලා දුන්න ව්‍යාකරණ විශේෂයෙන්ම වගේ දේවල් ඒ ව්‍යාකරණ ලක්ෂණත් ඒ වගේම ඒසෝ සහ ඒ වගේ ව්‍යාකරණ ලක්ෂණත් එම දෙබස් අහනකොට ඔයාලට ඇහෙන්නට ඇති. ඉතින් නැවත නැවත අහන්න. ඔයාලා අහනකොට ඒවා ඔයාලගෙම කරගන්නත් ඒ වගේම එය ප්‍රගුණ කරගන්නත් ඔයාලට අවස්ථාවක් ලැබේ. එතකොට තවත් දවසක අලුත් පාඩමකින් හම්බෙමු. විශේෂයෙන්ම අද අපි කතා කරපු ව්‍යාකරණ ටික තවදුරටත් පැහැදිලි කරගන්න තුන්වෙනි පාඩමේදී ඔයාලට අවස්ථාව ලැබේවි. නොදන්නා දෙයක් තියෙනවා නම් පැහැදිලියක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මම ඊට අදාළව කරුණු වලට පැහැදිලි කර දෙන්න බලාපොරොත්තු වෙනවා. හැමදෙනාටම බොහොම ස්තුතියි.